අපි අදාව මොකද මේ පාකේ වැද්ද ගාන පාකේට ඇවිල්ලා තින්න අපේ කට්ටිය ඉන්නවා තරුෂ ඉන්නවා ඉදුවර සිසඳි මගේ කොළඹින කට්ටිය දන්නේ නැහැ මේ පොට් එක නේ පොට් එක දන්නේ අපි බලමු අද පෙන්නමු ඔයාලා බ්ලොග් එකකින් පෙන්නන්නේ අපි අද නේද මෙහෙන් ගිහිල්ලත් ඔහෙ ගන්න මල්ලේ හොල්ම ගණන් කරලා යමු අපි අඩේ මේ දින කුපිරිනේ අයියෝ කීයද එක භයානක පරිසරයක් ඔය නේ අනේ මටත් එන්න බඩ ටික මේ දවල් 12ක වෙලත් බලනකො මේක ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දවල් 12ට විතර තමයි දංගස් තියෙන්නේ දංගස්. පරණ තනිකර ගේම් එක යන්නේ කොළඹ පත්තර මුල්ල මේ වගේ තැනක් තියෙනවා කිව්වම පුදුමයි. කවුරුවක්වත් හිතන්නේ නැහැ. පැතුමයයි අපි අපේ තව කට්ටිය ඉස්සරහ යනවා බැද්ද ගාන පාකයකට ආවේ කොළඹ පාර්ලිමේන්තු එක පැත්තක තමයි මේක තියෙන්නේ. ගොඩාක් කැලෑව තියෙන්නේ. මාර ලස්සනයි. මම කට්ටිය ඇවිල්ලා නැහැ මේකට. දැකලා නැහැ මාත් තමයි ආවේ පළවෙනි වතාවට. දැකලා නැහැ මමත් පළවෙනි වතාව ආවේ. මෙතන ගොඩක් හැබැයි කපල්ස් ඉන්නවා. කපල් තමයි ඉන්නේ. ගොඩක් කපල්ස් ඉන්නේ. කැලවල ඉන්නේ. අතු උඩ නැගලා අතුරු නැගලා ඉන්නේ. ඉතින් පරිස්සමට මේක පාවිච්චි කරන්න ඕනේ. වැටුණ කල්ලයක්. වැටුනොත් මේක වතුරට වැටෙනවා. සමනල්ලු ඉන්න. සමනල්ලු. සමනල්ලු ඉන්නවා. බලමු අපි ඉස්සරහට බලමු අපි මොකද වෙන්නේ කියලා. ගයිස් දැන් තමයි පටන් ගන්නෙ. හතරේ තමයි ටිකට් චෙක් කරන්නේ. අපි ටිකට් ගන්න නැතුව වෙන්න ආවේ. ආව නම් පොඩ්ඩක් වැඩේ වර්ධිනවා. මෙතන අපේ කට්ටිය ඉඳුවර ඉන්නවා. තිසින්දි ළඟ ඉන්නවා. තරුෂ ඉන්නවා. පැතුමයි පැතුමා. පැතුමා බ්‍රෝ පැතුමා. බරෙන් යන්නේ. යා බලන්න මම පිටිස් ඒක ලස්සනයි. කට්ටිය යනවා. thank you මෙතන ටිකට් චෙක් කරනවා. මේ පැත්තට තමයි අපි යන්න තියෙන්නේ. බලමු අපි. හරිම ලස්සනයි. මේ කැමරාවත් ලස්සන නිසා මම හිතන්නේ මාව ලස්සනට පේනවා. අපේ පැතුම් අයියාගේ තමයි කැමරාව. එතන වගුරු බිමක තමයි රුපියල් 200ක් දීලා ඇවිදින්නේ. එතරම් පාඩුයි මේක රුපියල් 50යි මගේ බජට් එක. නාන්න නියමයි ඈ. නාන්න නියමයිලු මේ පොඩ්ඩ පෙන්න අපේ කට්ටියට මේ පැතුම. බලන කට්ටියට පෙන්නනවලු. මෙතන නාන්න පුළුවන්. මෙතන නාන තැන තමයි මෙතන. වෙන මාතල්ලක් ගන්නවා නාල. දිය බරිය වගේ එන්න තියෙන්නේ. මඩ කණයි වගේ එන්න තියෙන්නේ එතන. බලමු අපි අතුරට ගිහිල්ලා. මචං මේ කොහෙන් හරි කොළඹට ගෙනල්ලා මචං මේ. මේ පැතුමේ කියන මේක කොළඹට කොහෙද ගෙනල්ලා? කොහෙන් හරි ගෙනල්ලා තියලා මේ මං හිතන්නේ මේ භූමිය ගෙනල්ලා තියලා කොළඹ උස්සලා ගෙනල්ලා තියලා. මේවත් තිබුණ නැහැ මේ. අපි ඇත්තටම මේ 200ට වැඩි. මගේ මගේ බජට් එකට අනුව මේක 200ට වැඩි. 200ට වැඩි. ලස්සනට පේනවා ලස්සනට පේනවා. හරි. නිරත් හැරියම් පොඩ්ඩක්. ඊටාම සිසිලසක් දැනෙනවා මෙතන ආවට පස්සේ. වැඩක් නැහැ කියලා මාර බ්‍රිජ් එකකට බහලා වගේ. බ්‍රිජ් එකකට බහලා ගිහින්. අපි හොරෙන් හොරෙන් යන්නේ පාර්ලිමේන්තුවේ පිටිපස්සට. මං හිතන්නේ අපේ කැමරාව දැකලා කපල් දුවනවා. මං හිතන්නේ පැදි වලට පනිනවා මේ. කඩාගෙන සද්ද එනවා. කපල් 300ක් විතර ඉන්නවා. කපල් 300ක් විතර ඉන්නවා. YouTube දැම්මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
විශේෂ දැනුම් දී මම මුණ ළඟ ගන්න. වීඩියෝට කමෙන්ට් කරනවා මට බැනලා දාන්න. මේක තමයි නාන්නේ. මාර ලස්සන ඈ මේක කොළඹට නාන්න. කොළඹද හිතා ගන්න බෑ. ඩක් පොයින්ට්. අපි යනවා ඩක් පොයින්ට් එකට. නාවන තැන මෙතන. මේ ඩක් ගොඩාක්ලා ඉන්නවා ඩක්ලා. ඩක් ගොඩාක්ලා ඉන්න මේක. ඩක් ගොඩක් ඉන්න. මේ කැමරාවේ මම ගන්නවා. මෙතන ඩක්ලා නාවන තැන ඩක් ගොඩක් ඉන්නවා. මාර ලස්සනයි. මේ ගම්පහ මල්පත් නෑ මෙහෙම මේ අපේ මග පෙන්නන්න. නෑ නෑ මෙතන මේ ටයිම් එකට ෆොටෝස් වලට අමාරු. එකයිනේ. දෙකනේ. එකයිදලා. අට ප්ලේස් යන්නේ මේ පදිංචි වෙන බැරිද දන්නේ ඒක තමයි අපි මෙතන අසාධාරණ කරනවා වගේ මට මේ මොළ පොඩ්ඩක් තේරෙනවා. අපි යන් යන්න මෙතන යන්. මේ ටිපිටිප් හම්බුණා අපිට. ටිපිටිප් කනවා. අඩේ මට චොකලට් එකක්. එලා ගයිස් අපිට චොකලට්. අපි මේ කීල්ස් එකේ චොකලට් කීල්ස් එක තමයි ඒක. කීල්ස් එක තමයි හොඳට ස්පොන්සර් කරේ අපිට කීල්ස් ආයතනය. සහ මේ චොකලට් ආයතනය තමයි අපිට ස්පොන්සර් කරේ. කියනවා දැනට ලස්සනයි නේ බං එක. අමුතු එකක් තියෙනවා මේ කැමරා. අනේ බැටරි අපි දෙන්න කපල් එකක් දෙන්නකෝ. මේ අතුරේ කපන්න ඕනේ බං මොන කර්මයක්ද නේ? මේ වැවක් කියලා වැවක් බලන්න කියලා එක යනවා කැලේ. දන්නේ
මට එකයි ඕනේ. එක ෆොටෝ එකක් තිබුණා නම් මේකද පොටි ඉන්න කොටි ඉන්නවලු අපේ වීඩියෝ. තක ගන්න එන කැලේ ගොඩාක්. ඇහැල මල් පිපිල පිට කන. ඇත්තටම මේක එන්න එපා. මම කියන්නේ මේක එන්න එපා. 200 අරගෙන වගුරු බීමක විදිනවා වගේ සීන් එකක් තියෙනවා. මෙතෙන් දෙන්න එපා. මොකද අනවශ්‍ය විවිධ දේවල් අපි දකිනවා. මෙතන එන අසභ්‍ය දර්ශන දකිනවා. මේ ලංකාවද බං? ඒවා මේ කොළඹද? ආර ලස්සනයි ඈ. පාර්ලිමේන්තුව ගැන කිව්වද? නරක නේද? මෙතන තමයි බැලගාන රිසෝට් එක මේක. පාර්ක් එකේ උස්සම තැන. බලන්න වටේ වගුරු බිම තියෙන කඩුලාන සහක එක්ක වගුරු බිම තියෙන. ඩක්ලා ඉන්නවා. ඩක්ලා ඉන්නවා. ගොඩක් ඉද්දි ගොඩක් ඉන්නවා. ඉතින් හරිම සුන්දරයි. අවුව නැත්තා. අපිට හවස දෙන්නේ.